Hello, welcome back to our YouTube channel. ඔන්න අදත් තවත් vlog එකක් අරගෙන තමයි අපි ආවේ. මේ vlog එක ඇවිල්ලා surprise birthday vlog එකක්. අපි කොහොමද උසිතගේ 22 වෙනි birthday එක එයාට හොරෙන් surprise celebration එකක් කරේ කියලා බලන්න තමයි යන්නේ. ඇත්තටම මේක සිද්ධ වුණේ හරියටම birthday එක දවසේ නෙමෙයි. උසිතගේ birthday එක තිබ්බේ මාර්තු 10. අපි එදා නෙමෙයි මේක කරේ. මේක late birthday celebration එකක්. කොහොම වුණත් මේක මායි චතුරයි එක දවසක ඉඳන් ප්ලෑන් කරලා ලස්සනට arrange කරපු වැඩ. මුලින්ම චතුරයි අපේ නංගි ඊට පස්සේ කෞෂි අයියා එකතු වෙලා ඒගොල්ලෝ තමයි මුලින්ම බර්ත්ඩේ එකට අවශ්‍ය කරන බඩු ටික ගන්න ගියේ. මොකද මං ඒ වෙනකොට ත්‍රිකුණාමලේ ඉඳන් එන ගමන් හිටියේ. කොහොම හරි ඒගොල්ලෝ 11 මාරට විතර වැඩ පටන් අරගෙන කේක් ගන්න ගිහිල්ලා ඒ අවශ්‍ය ඩෙකෝස් ටික ගන්න ගිහිල්ලා ඒ දේවල් කරා. ඒ අතරේ උසිත මාව එක්ක යන්න ආව නිසා අපිට වැඩේ ලේසි වුණා. තුරු ඩෙකෝස් ඒ වගේ අනිත් වැඩ ටික ලස්සනට arrange කරගන්න. ඉතින් ඒ විදිහට ලස්සනට අපි බඩු ටික අරගෙන ඒ වැඩ ටික ගෙදර එහෙම යද්දි මමයි උසිතයි එන්න පිටත් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ ගෙදර ලම් වෙද්දී ගෙදර ඉන්නාට අපි එනවා කියලා මම කිව්වා. ඒ අතරේදී මෙන්න මෙහෙම තමයි අපි ගෙදරට ආවේ. මේ වෙලාවේ නම් උසිතට චුට්ටක් තේරිලා තිබ්බේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි යාට තේරුන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒවා ලස්සනට තියලා තියෙනවා. Happy birthday to you. Happy birthday dear Usita. Happy birthday to you. සිත සර්ප්‍රයිස් වුණා. බොරුවටයක් දැන් කියනවා යාට තේරුණා තේරුන්නේ නැහැ. මොකද අපි සීක්‍රට්ලි වැඩේ කරා. ඉතින් ඔය විදිහට තමයි අපි එදා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. Sandali, hindi wasana.
ආශකීවි වන්දනා සුසුම්නම් දුසයි ගනිකම් දුසයි සදාකාලිකයි උඩ බෑන්ඩ් ඕ අපේ පොඩි ගාමින් හායි කඩිකලා ගනිකම් දුසයි සදාකාලිකයි මතිලිටත් මරුව අක්කේ ප්‍රේමය උසයිද අක්කේ ප්‍රේමය උසයිද වැඩි උස වැඩි ප්‍රේමය උසයිද අහසේ මෙහෙම ජෙට් එකක් යද්දී පොළවෙන් මෙහෙම ජෙට් එකක් ආවා जेट के ड्राइवर जेट के असिस्टेंट ड्राइवर मैं समारला ड्राइवर वेना मैं असिस्टेंट ड्राइवर කොහොමද මේ ඉන්නේ ඩ්‍රයිවර්ස්ලා දෙන්නේ මම ඇවිල්ලා පැසෙන්ජර් වා කොහෙද මේ ආවේ වැවකට ආවා නයිස් අලකට පස්සේ වෙලකට බැස්සේ මැනිකේ මම නිලවේ ඔයාලා ලස්සනට පේන අඳුරු වලාපට අතරින් සුදු අක්කේ කොහෙද ආවේ ජීවිතේ විඳින්න ආවා ජීවිතේ විඳින්න ආවා මනුස්සයා ඇතුව අයියේ ඔයා පේන්නේ කොහම අඳුරට මං අද උදේ හිටියේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලේ මම දැන් ඉන්නේ බයම පළාතේ මාරවිල මම අද උදේ ඉර නැගෙනවත් දැක්ක නැගෙනහිරෙන් මම දැන් ඉර බහලා යනවත් දැක්කා බස්නාහිරෙන් නෙමෙයි හැබැයි වන්දේ එකම දවස් යාළුවනේ අද ඉතින් මේ vlog කරන්න මම යේ ෆයිටි ආවේ පුතේ අද ඉතින් ඒක මම සල්ලි වලට ගත්තා කීයක් දුන්නා जाने कैसे भाने तूने अक्कियों के डोर मान मेरा किच्चा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी බීච් එකට යද්දිත් අපි ගොඩාක් එන්ජොයි කරා බීච් එකට ගිහිල්ලත් එන්ජොයි කරා ඒ දවස ෆුල් එන්ජොයි කරා ගොඩාක් මෙමොරබල් ලස්සන දවසක් වුණා අපි අපේ දේවල් ෂෙයා කරගත්තා මොකද ගොඩාක් කාලයකට පස්සේ අපි තුන්දෙනා අපි කට්ටියම එකට එකතු වුණේ ඒකට හේතුවක් තියෙනවානේ මොකද මම ඉන්නේ ත්‍රිකුණාමලේ අර මේගොල්ලෝ ඉන්නේ නාත්තන්ඩිය මාරවිල්ල ඊට පස්සේ චතුරි ඉන්නේ කොළඹ ඔය විදිහ නිසා අපි හැමෝම අපේ පර්සනල් වැඩත් එක්ක අපේ පර්සනල් දේවල් එක්ක බිසි වෙලා ඉන්න නිසා ඉඩක් ලැබුණාම අපි අපේ දේවල් ෂෙයා කරගන්න අපේ එක්ස්පීරියන්ස් ඒ වගේ හැමදේම ඉතින් ඒ දවසේ අපි ෂෙයා කරගත්තා. ඉතින් ඒ දවස් අපි ලස්සනට ගත කරා. ඊට පස්සේ හවස ටිකක් රෑ වුණා අපි ගෙවල් වලට යද්දී හැමෝටම බයි කියලා අපේ දවස ලස්සන මෙමරිස් ගොඩක් එක්ක ඉවර කරා. මොකද මෙමරිස් තමයි දවසක අපිත් එක්කම තියෙන දෙයක් වෙන්නේ අපිට ඉතුරු වෙන්නේ. පෙම් කවයි රස කැන්දනා ඉසියෝක මානන්දනා සඳදියේ ඉඟිවත් සදා දෙව්ලොවින් ඇයලනා කයිලාශකී නොයන සොඳුරිය මෙසේ කියන්න මාති පාරක් හමුවන කෙනෙකු මොන්නේ හුඟ කාලෙකට පස්සේ ලස්සන මූ දකින්න ලස්සන දවසක් ඒ අපිත් එක්ක ඉඳපු ඇත්ත යදිසිහිනේ විරිද උන්දි දීරෑ පුරා පැහාදකම් යනිනෑ ඔබ ගාවින්ම මිහිදන්න දීතේ පිය සමුගන්න බෑ හිත නෑ මැරුණු හිතේ ඉඩ ඉල්ලා
ගෝ. ඒක මාරු. ඒක මරු. චන්න කින්නරාවි වන්දෝ චන්න කින්නරාවි එනවාදෝ චන්න කින්නරාවි පියාබන්න අහසේ පියාපද්දෝ තුරුල් වෙන්න මාගේ මගේ ළඟ ඉන්න සෑමදා මානිපා මගේ හීන ගානේ ලං වෙන්න බැස්සිලා ළඟ ඉන්න සෑමදා හංසියේ රණ හංසියේ එක තාරුවයි වේ. අන්දරේ අපේ කතන්දරේ මගේ හීන ගානේ ලං වෙන්න බැස්සිනාවේ ළඟ ඉන්න සෑමදා මානිවා මගේ හීන ගානේ ලං වෙන්න බැස්සිනාවේ ළඟ ඉන්න සෑමදා මානිවා අද අපි සෙට්ටුනේ ගොඩක් කාලයකට පස්සේ මං හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ ආයෙත් අපි 3 දෙනා එකතුනේ 3 දෙනා 4 දෙනා 5 දෙනා 6 දෙනා වුණා. අද අපේ ස්පෙෂල්ම තීම් එක එහෙම නැත්නම් ටොපික් එක තමයි මෙන්න මෙයාගේ බර්ත්ඩේ එක. අපි ලේට් බර්ත්ඩේ එක තමයි සෙලිබ්‍රේෂන් කරේ. ඉතින් මරණ කලින්ම ආරංචි වුණා. වැඩේ පොඩ්ඩක්පත් වුණා. නෑ හැවුන්නේ නෑ. වැඩේ ගැස්සුණා. නෑ ගැස්සුන්නේ මම එන්න කලින් බර්ත්ඩේ සෝන් එකක් දාලා ඉවරයි. කල්චර් ෆෝන් එකකින් දාලා තියෙන්නේ. ෆෝන් එකේ ටච් කාගේද ෆෝන් එක? තිලන්නේ. තිලන්නේ. හරි කොහොම හරි දැන් අපි අද දවසේ කියන්නේ අපි 3 දෙනා එකතු වෙලා වැඩේ පටන් ගත්තේ දවල් 2 ඉඳන්. කලින් ඉඳන් වැඩ තිබ්බා චතුරගේ මගේ concept එක අපි මුලින් ඉඳන් ක්‍රියාත්මක කරා. 11 ඉඳන්. සෑහෙන ගේමක් දීලා අන්තිමට කොහොම හරි දැන් එන්ඩ් එකට ආවා අපි බීච් ගියා මේ හැමදේම වල දකින්න ඇති. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ඒත් එක්ක දිගටම රැඳිලා ඉන්න මම හැමදාම කියලා වගේ ඉස්සරහට ලස්සන vlogs ගොඩක් යනවා. ඒ හැම vlog එකක් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් thank you for watching.